බිට්කොයින් එක ආයිත් ක්‍රැෂ් වෙනවද? ඉතින් අපි බලමු ඉස්සරහට බිට්කොයින් මාකට් එකට සහ සම්පූර්ණ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකටම මොකක්ද වෙන්නේ කියන එක. පහුගිය සතිය වගේ වෙනකොට බිට්කොයින් මාකට් එක 93,000 94,000 වගේ ඒරියා එකක තිබිලා එකපාරට $85,000 වගේ ඒරියා එකකට මාකට් එක කඩන් වැටුනේ ඇයි? ඉතින් ගොඩක් අය හිතාගෙන හිටියේ මේ ෆෙඩ් රේට් කට් එකත් එක්ක බිට්කොයින් එකේ වැලියු එක වැඩි වෙලා ඩොලර් ලක්ෂ වගේ සීමාවක් පහු කරගෙන මාකට් එක අප් වෙයි කියන එක. හැබැයි ඇත්තටම ඒක සිද්ධ වුණේ ඒක අනිත් පැත්ත වලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඇත්තටම මේ දෙසැම්බර් 10 වෙනිදා ෆෙඩ් ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරනවත් එක්කම මේ ගත්ත තීරණය මොකක්ද? එතකොට ඇයි ඒක මාකට් එකට නෙගටිව් විදිහට රියැක්ට් කළේ? සහ ඊළඟ දවස් දෙක තුනේදී බිට්කොයින් එක ඩොලර් 80,000 වගේ ඒරියා එකකට යයිද එහෙමත් නැත්නම් මේ දැන් තියෙන ඒරියා එකෙන් මාකට් එක රිවර්ස් වෙලා නැවතත් අප් ට්‍රෙන්ඩ් එකකට එයිද කියන එක අපි දැන් මේ තියෙන ඇනලයිස් එක ඩේටා එක්ක ඇනලයිස් කරලා කතා කරමු. ඉතින් අද දවසේ ඇනලයිස් එකට යන්න කලින් අපි කලින් දවසේ කතා කරපු වීඩියෝ එකේදී හරියටම දවස් 12කට කලින් අපි කතා කරපු වීඩියෝ එකේදී කතා කරපු දේවල් වලට දැන් මොකද්ද මාකට් එකට වෙලා තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. ඉතින් මාකට් එක කලින් දවසේ කතා කරනකොට මෙන්න මේ ඒරියා එක තිබ්බේ. ඒ කියන්නේ මේක තමයි මෙන්න මේ ඒරියා එක හරියටම මෙන්න මේ ඒරියා එක තිබ්බේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ රිවර්ස් සෝන් එක උනේ මේක. ඉතින් අපි කතා කරේ මෙන්න මේ රිවර්ස් සෝන් එක මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට එයි කියන එක. ඉතින් ඒ වගේ මොකලට බලා ගන්න පුළුවන් ඇත්තටම මාකට් එකේ සිද්ධ වෙලා තියෙන දේත් අපේ ටාගට් ඒරියා එකකින් මාකට් එක රිවර්ස් වෙලා කියන්නේ කන්සොලිඩේට් වෙලා මාකට් එක රිවර්ස් වෙලා අර අපි කතා කරපු 93,000 4,000 වගේ ඒරියා එකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතනින් පස්සේ අර ඉන්ට්‍රෙස්ට් රේට් කතාවත් එක්ක මාකට් එක පොඩ මාකට් එක පල්ලෙහාට වැටලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි දැන් බලමු ඉස්සරහා දවස්වලට මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක මුලින්ම අපි ෆන්ඩමෙන්ටලි පොඩ්ඩක් බලමු. ඇයි මේක මෙහෙම වුනේ? ඒ කියන්නේ මාකට් එක ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරනවා. ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරනකොට මාකට් එක මේ විදිහට ඩවුන් වුනේ ඇයි කියන එක අපි පොඩ්ඩක් කතා කරමු මෙතෙන්දී. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙච්ච විදිහටම ගිය සතියේ ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා ෆෙඩරල් රිසර්ව් එක ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරා බේසිස් පොයින්ට්ස් 25ක. ඒ කියන්නේ 0.2%ක ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරා. ඉතින් සාමාන්‍යයෙන් රේට්ස් අඩු කරනකොට සිද්ධ වෙන්නේ චීප් මනි මාකට් එකට එන නිසා බිට්කොයින් වගේ රිස්ක් ඇසෙට්ස් සාමාන්‍යයෙන් උඩ යන්න ඕනේ, අප් වෙන්න ඕනේ. ඉතින් ඒත් මෙතෙන්දී දේවල් දෙකක් වුණා. එකක් තමයි මේ රේට් කට් එක එනවා කියන එක කලින්ම දැනගෙන හිටියා. ඉතින් මට මතක විදිහට දෙසැම්බර් 1 වෙනිදා 2 වෙනිදා වගේ දවසක ෆෙඩරල් රිසර්ව් ගේ චෙයාර්මන් ජෙරම් පවල්ගේ ස්පීච් එකක් තිබ්බා. එයා ඉඟියක් දුන්නා ඉස්සරහට ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක. ඉතින් ඒක නිසා මේක කලින්ම දැනගෙන හිටියා. ඉතින් අන්න ඒක නිසා තමයි බිට්කොයින් එක ඒ කාලේ ඉඳලම පොඩ මාකට් එක අප් වෙන්න පටන් ගත්තා 94,000 වගේ වෙනකම්. නිවුස් එක ආවට පස්සේ ස්මාර්ට් මනි එයාලගේ ප්‍රොෆිට්ස් බුක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒක හේතුවක් තමයි කලින්ම ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරනවා කියන එක මාකට් එක කලින්ම දැනගෙන හිටියේ. ඉතින් ඒ නිවුස් එක දැනටමත් මාකට් එකට ප්‍රයිස් වෙලා තිබෙන නිවුස් එක එනකොටත්. ඉතින් ඒක නිසා මාකට් එකේ වැලියු එක පල්ලෙහාට යන්න පටන් ගත්තා. ඒකම ඊළඟ දේ තමයි මේක තමයි වැදගත්ම දේ. රේට් කට් එක දුන්නාට ෆෙඩ් එකේ චෙයාර්මන් ජෙරම් පවෙල් ඉඟියක් දුන්නා 2026 ඉඳලා රේට් එක අඩු කරන වේගය පොඩ්ඩක් බාල කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මාසෙන් මාස රේට් එක අඩු කරන්නේ නැතුව. ඒ කියන්නේ එහෙම නැත්නම් මාසෙන් මාස දෙකෙන් දෙකට වගේ රේට්ස් අඩු කරන්නේ නැතුව සමහරට අවුරුද්දකට සැරයක් වගේ රේට් එක අඩු කරන වේගය, ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු කරන වේගය අඩු කරලා ඩොලර් එක ස්ටේබල් මට්ටමක තියාගන්න try කරනවා කියන එක තමයි ඉතින් මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේක නිසාම තමයි ඩොලර් ඉන්ඩෙක්ස් එක උපලම් බැලුවොත් එහෙම ලොකුවට වැටෙන්නේ නැතුව බොහොම ස්ටේබල් මට්ටමක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මාකට් එකේ තියෙන. ඉතින් මේ තියෙන විදිහත් එක්ක ඇත්තටම අපි charts දිහා බැලුවාම ඩොලර් ඉන්ඩෙක්ස් එක පොඩ්ඩක් වීක් ගොඩක් දුරට ඩවුන් ට්‍රෙන්ඩ් එක වීක් වෙලා තියෙනවා සහ ඉස්සරහට පොඩි අප් ප්‍රෙෂර් එකකුත් මාකට් එකේ එන්න පටන් ගන්නවා කියන එක අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි බිට්කොයින් එක ඇනලයිස් කරනකොට අපි පොඩ්ඩක් කතා කරමු. අපි මේ වෙලාවේ පොඩ්ඩක් ෆන්ඩමෙන්ටලි පැත්තට යමු. ඊළඟ ලොකුම වැදගත් දේ තමයි ඉස්සරහා දවස් කීපෙදී කියන්නේ සිකුරාදා වගේ වෙනකොට ජපාන් සෙන්ට්‍රල් බැංක් එක යාලගේ ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි කරනවා කියලා නිවුස් එකක් තියෙනවා. ඇත්තට මේක ගොඩක් දුරට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේ දවස් දැන් මේ වෙනකොට තියෙන්නේ 0.5ක ජපාන් ඉන්ට්‍රෙස්ට් රේට් එක. ඉතින් මේක වැඩි කරොත් ඉතින් මේක ලොකු බලපෑමක් ක්‍රිප්ටෝ කරන්සිස් වගේ දේවල් වලට. ඉතින් මේක නිසා බිග් ප්ලේයර්ස් එහෙම නැත්නම් ඉන්ස්ටිටියුෂන්ස් ලොකු මෙලදීම් ගැනීම් කරන්නේ නැතුව පොඩක් පැත්තකට වෙලා බලන් ඉනවා. ඉතින් මේ විදිහට ඉන්ට්‍රෙස්ට් රේට් එක වැඩි කරොත් සාමාන්‍ය නිවුස් එක තියෙන්නේ බේසිස් පොයින්ට්ස් 25කින් විතර වැඩි වෙයි කියන 0.75ක්
වෙයි කියන එක තමයි නිවුස් වල තියෙන්නේ. දැන් මේ වෙනකොට 0.25 0.5යි ඉන්ට්‍රස්ට් රේට් එක දෙන්නේ ජපාන් වල. 0.75කට වැඩි වෙනවා කියන එක තමයි නිවුස් වල සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මෙහෙම වැඩි වුණොත් අවුරුදු 30කින් වැඩි වෙන highestම ඉන්ට්‍රස්ට් රේට් එක තමයි ජපාන් වලට යන්නේ. ඒක ටිකක් තරමක් ලොකුට නෙගටිව් බලපාන්න පුළුවන් ක්‍රිප්ටෝකරන්සිස් මාකට් වලට. ඉතින් ඒත් එක පොඩක් සෙන්ටිමෙන්ටල් පැත්තට ගියොත් fear and greed index එක වලට බලා ගන්න පුළුවන් ටිකක් එක්ස්ට්‍රීම් ෆියර් කැටගරි එකේ මේ වෙලාවේ තියෙන ඉතින් පහුගිය මාසෙදිම ග්‍රීඩ් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ටිකක් එක්ස්ට්‍රීම් ෆියර් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම එක්ස්ට්‍රීම් ෆියර් මට්ටමක තියෙනකොට තමයි සාමාන්‍යයෙන් බයින් වලට හොඳම ඔපචුනිටිස් එන්නේ. හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ දේ තමයි මාකට් එක බොටම් එකක් හදන්න කලින් තව එක පාරක් පහළට ෆ්ලෂ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් පහළට ස්ලිප් වෙලා තව එක මාකට් එකේ වේව් එකක් පහළට ඩවුන් වෙන්න පුළුවන් කියන එක අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් දැන් තියෙන මේ නිවුස් එක. සහ ඕගලන් බැලුවොත් DXY එක දිහා පොඩ්ඩක් වීක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඩොලර් ඉන්ඩෙක්ස් එක අප් වුණොත් බිට්කොයින් එකත් තවදුරටත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට සෙන්ටිමෙන්ටල් පැත්තෙන් සහ ෆන්ඩමන්ටලි පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් බලමු charts වල මාකට් එකේ price action අනුව බිට්කොයින් මාකට් එකට මොකක්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් කලින් කතා කරා වගේ ජපාන් වල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරොත් ඒක අපිට නෙගටිව් විදිහට බලපාන්න පුළුවන් බිට්කොයින්ස් වලට පොඩ්ඩක්. ඒක නිසා තමයි මේ big players ලා එහෙම නැත්නම් institutions hedge funds පොඩ්ඩක් බයි කරන්න නැතුව පොඩක් පැත්තකට වෙලා බලන් ඉන්නේ. ඉතින් මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා පොඩක් පහළ ඒරියා එකකට මාකට් එකේ මේ සෝන් එකක් බ්‍රේක් කරගෙන පල්ලෙහාට යයි කියන එක පොඩක් අපිට හිතන්න පුළුවන්. මේ පහළ 80000 වගේ ඒරියා එකකට එනකන් මාකට් එක එන තියෙන ලොකු chance එකක් තියෙනවා. ඒක තමයි දැනට තියෙන ටිකක් ස්ට්‍රෝංම සපෝට් ඒරියා එක. පොඩක් බැලුවොත් ටිකක් වොලියුම් එක අතින් බැලුවොත් ටිකක් පොඩක් බයර්ස් වගේ සෙලර්ස් ලගේ ඇක්ටිවිටීස් ටිකක් වැඩිපුරම තියෙන ඒරියා එකක් මේක. ඉතින් මාකට් එක පල්ලෙහාට මේ තව එක වේව් එකක් එන්න පුළුවන් chance එක ටිකක් වැඩිපුර තියෙනවා. තියෙන ෆන්ඩමෙන්ටල් නිවුස් එක සහ දැනට සෙලර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක දිහා බැලුවමත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සෙලර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක ගොඩාක් දුරට වැඩි. කලින් ඩවුන් ට්‍රෙන්ඩ් එකත් එක්ක බැලුවාම සහ බයර්ස් ලගේ ප්‍රෙෂර් එක දිහා බැලුවාම බොහොම වීක් අප් ට්‍රෙන්ඩ්ස් දෙකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. right ඉතින් මේකේදී අපිට සිනාරියෝස් දෙකක් ගන්න පුළුවන්. දැනට මේ ටෙස්ට් කරන 85400 වගේ කියන සපෝට් ඒරියා එක කඩන් වැටුණොත් ඒ කියන්නේ මේ ඒරියා එක බ්‍රේක් වුණොත් මෙන්න මේ කියන ඒරියා එක මාකට් එක ඊළඟ මෙන්න මේ පහළ ඒරියා එකට පල්ලෙහාට එන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බ්‍රේක් වුණොත් මාකට් එක. ඉතින් මෙතනදී සිනාරියෝස් දෙකක් අපිට ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ඒරියා එක බ්‍රේක් වුණොත් මාකට් එක මෙහෙම පල්ලෙහාට මෙන්න මේ ඒරියාස් වල මාකට් එක එන්න පුළුවන්. ඉතින් ඊළඟ සිනාරියෝ එක තමයි ආයේ මාකට් එක බුලිෂ් වෙනවා. ඒ කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යන්න නම් ඇත්තටම අපිට ඒක සිද්ධ වෙනවා මෙන්න මේ 88000 කියන ඒරියා එකට මාකට් එක ඇවිල්ලා ටෙක්නිකල් ඇනලයිසිස් වල විදිහට අපි ගත්තොත් ඩේලි කැන්ඩල් එකක් ක්‍රොස් වෙන්න ඕනේ මේ 88000 ඒරියා එකෙන් උඩට. එතකොට තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ බයර්ස් ලගේ ප්‍රෙෂර් එකත් තරමක් දුරට ස්ට්‍රෝං මාකට් එක එන්න පුළුවන් කියන එක සහ ඩීප් පුල් බැක් ට්‍රෙන්ඩ් එකක් විදිහට අපිට එතකොට බලා ගන්න පුළුවන් වෙයි. මාකට් එක ඉතින් ඒකත් අපිට පොඩක් V shape එකකට මාකට් එක අප් වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මෙන්න මේ විදිහේ වීක්ස් බයර්ස්ලා මාකට් එකේ හිටියොත් අපිට හිතන්න පුළුවන් වෙන තවත් එක ස්ට්‍රෝං ඩවුන් වේව් එකක් පල්ලෙහාට එයි කියන එක. ඉතින් එතකොට මේ වෙලාවේදී මගේ ප්ලෑන් එක මොකක්ද? මම බයි කරනවද මම සෙල් කරනවද? ඉතින් මේ වෙලාවේ දැන් මම තාම කියලා තියෙන්නේ මාකට් එක මෙන්න මේ ඒරියා එකට ආවොත් මාකට් එක අප් වෙයි. මේ සෝන් එක බ්‍රේක් වුණොත් මාකට් එක පල්ලෙහාට ඩවුන් වෙයි කියන සිනාරියෝස් දෙකක් නේ මම දීලා තියෙන්නේ. එතකොට මම මෙතන කොයි වගේ තැනකින්ද බයි කරන්නේ? එහෙම නැත්නම් කොයි වගේ තැනකින්ද සෙල් කරන්නේ? අපිට මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එක්කෝ මම මේ ඒරියා එක බ්‍රේක් වුණොත් දැන් මේ තියෙන ඒරියා එක කොහොමත්ම බයි කරන්න හෝ සෙල් කරන්න කිසිම තියෙන කන්ෆර්මේෂන් එකක් තියෙන ඒරියා එකක් නෙවෙයි. අපිට ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකක් ගන්න ඕන නම් මම බලන් ඉන්නවා මෙන්න මේ 85 ලෙවල් එක මාකට් එක රිවර්ස් වෙලා ටිකක් ස්ට්‍රෝං බයර්ස්ලා මාකට් එකේ හැදුනොත් එහෙම නැත්නම් මේ ඒරියා එකේ තවදුරටත් කොන්සොලිඩේට් වෙලා මාකට් එක මෙහෙම බ්‍රේක් වෙන්නේ නැතුව මාකට් එක කොන්සොලිඩේට් වුණොත් අපිට ලෝවර් ටයිම් ෆ්‍රේම්ස් වලට ගිහිල්ලා කොන්සොලිඩේට් වෙලා කී ලෙවල්ස් හැදුනොත් අපිට පොඩක් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඒරියා එක ටිකක් කී ලෙවල්ස් හැදීගෙන එනවා කියන එක. හැබැයි කොහොම වුණත් තවදුරටත් මාකට් එක පොඩක් මේ ඒරියා එකේ කොන්සොලිඩේට් වෙලා කී ලෙවල්ස් හැදුනොත් අපිට ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකකට යන්න පුළුවන් වෙනවා ඊළඟ දවස් කීපෙදී. ඉතින් මේ ඒරියා එක උගලට බලාගෙන ඉන්න පුළුවන්. සමහරවිට අද දවසේ එහෙම නැත්නම් හෙට වගේ ඇතුළත මාකට් එකේ අප් මූව්මන්ට් එකකට එන්න නම් මේ හැදලා තියෙන කී ලෙවල්ස් හොඳයි. හැබැයි ආයිත් තවදුරටත් වේව්ස් කීපයක් මාකට් එකේ මේ ඒරියා එකට එන්න ඕනේ. ස්ට්‍රෝං බයර්ස්ලා මාකට් එකේ ඉන්නත් ඕනේ. ඉතින් එහෙම වුණොත් අපිට
ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකකට මාකට් එකේ එන්ටර් වෙන්න පුළුවන්. මගේ ඊළඟ ප්ලෑන් එක තමයි මෙන්න මේ 85 කියන මෙන්න මේ සෝන් එක බ්‍රේක් කරලා පල්ලෙහාට ආවොත් එක වේව් එකක් මාකට් එකේ පල්ලෙහාට එන්න දෙනවා. ඊට පස්සේ ඊළඟ රීටෙස්ට් එකේදී නැවතත් ආයෙත් මාකට් එක රීටෙස්ට් වෙනකොට මම බලන් ඉන්නවා බයර්ස්ලා නැවතත් වීක් වෙනවා. වීක් වෙනකම් මෙන්න මේ රීටෙස්ට් එකේදී වීක් වෙලා ආයෙත් මාකට් එක පල්ලෙහාට එනකොට මම සෙල් ට්‍රේඩ් එකට එන්න වෙනවා. ඉතින් ඒකට තව අපිට ඩේටා ඕනේ. සෙලර්ස් මේන බ්‍රේක් වෙලා එන ඩවුන් ට්‍රෙන්ඩ් එකේ සෙලර්ස්ලා ස්ට්‍රෝං වෙන්න ඕනේ. සහ මේ එන රීටෙස්ට් එකේ බයර්ස්ලා වීක් වෙන්න ඕනේ. ඉතින් ඒක අපි බලමු. ඒ වේව් එක ඒ ට්‍රෙන්ඩ් එක යන විදිහට දැනට මේ තියෙන සෙනාරියෝ එක අනුව මේ හෙදෙන කී ලෙවල්ස් වලදී ආයිත් මාකට් එක වේව්ස් කීපකින් අප් වුණොත් ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකකට මම බලන් ඉන්නවා අප් ට්‍රෙන්ඩ් එකකට යන ෂෝට් ටර්ම් කියන්නේ ඩේ ට්‍රේඩින් සෙටප් එකක්. හැබැයි මතක තියාගන්න මේන් ටාගට් එක නැත්නම් මේන් ફોකස් එක දැන් තියෙන ෆන්ඩමන්ටල් නිවුස් එක සහ සෙන්ටිමන්ටල් එක අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වැඩි ඉඩකඩක් තියෙන්නේ මාකට් එක මෙන්න මේ ඒරියාස් වලට ස්ලෝ එකේ ඒ කියන එක. ඉතින් ඒ අතරතුර ඇත්තටම ඔයාලට මේ කිව්වා වගේ මාකට් එකේ ෂෝට් ටර්ම් බයි ට්‍රේඩ් එකකට සහ ෂෝට් ටර්ම් සෙල් ට්‍රේඩ් එකකට යන්න පුළුවන් වෙයි. මේ කියපු විදිහේ කී ලෙවල්ස් මාකට් එකේ හැදුනොත් මොකද සෙලර්ස් වයි ස්ට්‍රෝං මාකට් එකේ මේ හැදෙන අප් මූව් දැන් අපි මේ බයි කරනවා නම් බයි කරන අප් මූව්මන්ට් එකත් සෙලර්ස් ලගේ මේක වීක් රෙස්ට් එකක් විතරයි. මම දකින විදිහට. ඉතින් අපි බලමු මේ එන වීක් රෙස්ට් එකේදී අපිට ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් ස්ටොප් එකකට යන්න කොහොමද කියන එක. ඉතින් ලොන්ග් ටර්ම් හෝල් කරන් ඉන්න බයර්ස්ලා ඉන්නවා නම් ඇත්තටම මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මෙන්න මේ සෝන්ස් වලට මාකට් එක යනකම් ඉන්න එක හොඳයි. මේ හරියෙන් ඔයගොල්ලන් බයි කරන්න නැතුව. එහෙනම් බයි කරන ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ DCA කරන එක. එහෙම කරොත් ඔයගොල්ලන්ට ටිකක් වැඩිපුර වාසියක් එයි. රයිට් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ සෝන් වල මොකක්ද උනේ කියන එක. අපි කලින් සතියේ කලින් දවසේ කතා කරපු වීඩියෝ එකේ වගේ මේ කතා කරපු සෝන්ස් වලත් මාකට් එක රිජෙක්ට් වෙලා බයි ට්‍රේඩ් එකකට යන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් මාකට් එක මේ සෝන්ස් වලින් රිජෙක්ට් වුණාද කියලා අපි ඊළඟට එන වීඩියෝ එකේදී කතා කරමු.